පට්ටම බොක්කේ යාළුවෙක් එක්ක වෙන්න පුළුවන්. මචං මට මෙහෙම වැඩක් වුණා මෙහෙමයි කියලා අඬ හරි කියන්න පුළුවන්. රයිට් එතකොට අපි මේ ලැන්ග්වේජ් එකකින් අපි කතා කරන්නේ එක්ක ideas එක්ක feelings. දැන් මේ ideas and feelings වලට ෆවුන්ඩේෂන් එකක් පట్టල වෙනවා කියන්නේ. පట్టල වෙලා තියෙන්නේ මදර් ලැන්ග්වේජ් එක. ඕගොල්ලෝ පුංචි කාලේ අම්මා එක්ක ඉන්නකොට ඇහිච්ච පුරුදු වෙච්ච භාෂාවෙන් තමයි ඔයා ලෝකේ දකින්නේ. ඔයාගේ හැඟීම් ෂෙයා කරගන්නේ සහ ඔයා අයිඩියාස් ෂෙයා කරගන්නේ. ඒ මදර් ලැන්ග්වේජ් එකකින්. දැන් මේ මදර් ලැන්ග්වේජ් එකෙන් වාගේ පట్టල වීමත් එක්ක දැන් මේ මදර් ලැන්ග්වේජ් එකෙන් සමහරව අරන් තියෙන උපාධි. සමහරවිට උපාධි දෙකක් විතර තියෙනවා. ඒතර ඒගොල්ලන්ට හිතෙනවා රයිට් ඒ විදිහට අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තාම හරි කියලා. බෑ කරගන්න බෑ. හේතුව දෙකක් ඒක. ඒක මම සරල උදාහරණයක් කියනවා නම් මේ ඔබට පිහිනන්න ඕන නම් ඔබ ජලයේ ඉස්සරහා පොර වෙන්න බෑ. ඔබ ජලයට ඇටැක් කරනවා නම් ඔබ ජලයට චැලෙන්ජ් කරනවා නම් ඔයා කියන විදිහට මම ඉන්නේ මම පීනන්නේ හිටගෙන කියලා ගියොත් එහෙම ඔයාට පීනන්න හම්බෙන්නේ. ඔයා අනිවාර්යෙන් ජලයේ තියෙන ස්වභාවයට අනුව ඔයා යටත් වෙනවා. ඒ කියන්නේ ඔයා තිරස් වෙන්න වෙනවා. ඔයාට සිරස්ව පීනන්න බෑ. ඒ කියන්නේ ඔයා කොටින්ම you should be obedient in front of water. වතුර ඉස්සරහා ඔබ කීකරු වෙන්න ඕන. ඔයා යටත් වෙන්න ඕන. right? එතකොට